මතක සටහනක් විදියට තියාගන්න හිතාගෙන ගත්ත මේ වීඩියෝ එක ඇවිල්ලා අපේ කුඹුර වපුරන දවසේ උදේ ගත්ත ඒවා. මේ වෙලාව වෙනකොට උදේ 3:00 විතර ඇති. ඉතින් වේලාසෙනින්ම නැගිටලා තිබ්බ තාත්තා නැගිටලා කුඹුරට ගෙනියන්න ඕන පැලවි ටික කවර කරන ගමන් තමයි හිටියේ. ඉතින් අම්මායි ලොකු නංගිත් කුස්සියේ වැඩ කරන ගමන් තමයි හිටියේ. මොකද උදේ උයන්න 15 දිනට උයන්න ඕන. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කුඹුර වපුරන දවසේ තමයි අපේ ගෙදර පැලවි කවර කරන්නේ. මොකද කලින් කවර කරන්නේ නැහැ. අර වීඩම් පැලවි කියන්නේ ගොඩක් රස්නෙත් එක්කනේ මොටි ඇදෙන්නේ. එතකොට කවරවල දාලා තිබ්බොත් රස්නෙත් එක්ක තැම්බෙන්න බලනවා. හානි වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා කුඹුර වපුරන දවසේ තමයි මේ පැලවි ටික කවර කරන්නේ. කොහොම හරි උදේ 6 වෙනකොට උයල ඉවර කරගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් මේ උයනකට කියන්නේ මුත්තෙට්ටුව හදනවා කියලා. ඉතින් ඒ දවස්වල ඉඳලම අපේ ගෙදර සාමාන්‍ය කුඹුර වැඩ කරනවා වරදින් නැති වචනයක් තමයි මුත්තෙට්ටුව. ඉතින් මොන දා උදේට මුත්තෙට්ටුව උයල ඉවරයි. ඉතින් මුත්තෙට්ටුව හදලා ඉවරයි. ඉතින් දැන් ඊළඟට කුඹුරට ගෙනියන්න ඕන අවශ්‍ය දේවල් තුත් හදාගෙන මේ ඉන්නේ බාප්පලා එනකම්. මොකද බාප්පලාගෙත් කුඹුර වපුරන්නේ අද. ඒගොල්ලෝ එනවා කියලා තිබ්බ ඒ ගාම මේ බඩු ටිකත් අරගෙන යන්නේ. ඒගොල්ලෝ එනකම් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ බඩු ටිකත් අරගෙන තාත්තත් කුඹුරට ගියාට පස්සේ අපි මේ හදන්නේ දැන් 15 දිනට උයන්න ඕනේ. ඒකින්ද වේලාසෙම දවල්ට උයන්න තමයි හදන්නේ. එළවලු එකක් දෙකක් නෙවෙයි. එළවලු 4-5ක් හදන්න ඕනේ. ඉතින් ඒක නිසා වේලාසෙම උයන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න ඔය විදියට එළවලු කීපයක් විතර අපිට හදාගන්න පුළුවන් වුණේ. බටු තෙල් දාලා කවුපියට මැල්ලුනේ මාළු මිරිසට. එතකොට අලකිරි දාලා ඊට අමතරව පපඩම් මිරිස් බෙදලා ඔය ටික තමයි අපිට ඉක්මනට හදාගන්න පුළුවන් වුණේ. මොකද වේලාසෙම මේ කැම ටික කුඹුරට යවා ගන්නත් ඕනනේ. ඒක නිසා මේ ටික විතර හදාගන්න පුළුවන් වුණේ. මෙතන ඇත්තටම මෙතන විහාට මට වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න අමතක වෙලා. මොකද අර මේ වැඩෙත් එක්ක ඒක මට ගාණක් වුණේ නැහැ. ඉතින් ඊළඟ දවසේදී අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔතන ඉන්නේ පාරේ ගෙදර නෙවෙයිද? ඈ